ආයුබෝවන් පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව හුඟක් ආදරෙන් මම මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. එහෙනම් යාළුවනේ අපි ලස්සන කතාවක් අදත් ඔයාට අරගෙන ආවා පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයෙන්. ඔන්න මම ඔයාට මේ කියන්න යන්නේ මේ කතාවේ ඔෆිස් එකේදී සිද්ධ වෙන්න තියෙන කාරණා ටිකක් ගැනයි. ඉතින් වෙනදා වගේම ඔයාට පුංචි දෙයක් තියෙනවා කලින්ම මතක් කරන්න. ඔයා මගේ මේ වීඩියෝ එක බලලා ඒකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. ඒ වගේමයි channel එක subscribe කරලා නැතුව නම් ඔයා මේ වීඩියෝ බලන්නේ මතක ඇතුව channel එක subscribe කරන්න. ඉතින් යාළුවනේ ඔන්න මම ඔයාලට කියන්න යන්නේ නිම්නාවේ ඔෆිස් එකට ආවට පස්සේ කෙවනුත් ඔෆිස් එකේදී සිද්ධ වෙන්න යන තියෙන දෙයක්. මේ කතාවේ හැමෝම බලාගෙන ඉන්නේ නිම්නාවී කෙවිනුයි කවදා කතා කරාවිද කවදා මේ සම්බන්ධය ආපහු පටන් ගනීවිද කියලානේ. ඉතින් ඔන්න දිගින් දිගටම ඔෆිස් එන නිම්නාවිත් එක්ක කෙවින්ට කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි නිම්නාවි කෙවින් එක කතා කරන්න කැමති නැති එක. හැබැයි ඉතින් ආයතනික ප්‍රශ්නවලදී කතා කරන්න සිද්ධ වෙනවනේ ආයතනයේ කළමනාකාරීත්වයත් එක්ක. ඔන්න හේතුවක් හදාගෙන තමයි කෙවින් එක නිම්නාවිට කතා කරන්න ඉඩක් ලැබෙන්නේ. කොහොමුණත් කෙවින් නිම්නාවි දෙන්න කතා කරනට හුඟක් කැමැත්තෙන් බලන් ඉන්න කෙනෙක් තමයි සරත් කියන්නේ. ඉතින් සරත් අනිවාර්යයෙන්ම පුළුවන් තරම් ඉඩකඩ ලබා දෙවි මේ දෙන්නගෙන් දෙන්නට කතා බහ කරන්න වචන හුවමාරු කරගන්න මෙන්න මේ වගේ දේවල් වලට. ඉතින් කොහොම වුණත් කතාවේ අවසානයක් වෙද්දී නිම්නාවි අනිවාර්යයෙන්ම කෙවින් කරපු මේ හැම දෙයක්ම තේරුම් අරගනීවි. මොකද කෙවින් මේ හැම දෙයක්ම කරේ නිම්නාවිට තියෙන ආදරය නිසානේ. මේ බොරු ඔක්කොම කරන්න හේතුනේ අන්න ඒ ආදරේ. ඉතින් ඒ දේ ඒ විදිහටම නිම්නාවි තේරුම් ගත්තු දවසට කෙවින්ට අනිවාර්යයෙන්ම සමාවක් ලැබේවි. මොකද කෙවින් වෙන කිසිම දෙයක් කරේ නැහැ. ඇත්තටම නිම්නාවිට ආදරය කරපු එක විතරනේ කළේ.